ඒ කැමැත්ත කර්මයක කෙරෙහි යාතුල මේ රාගයක් සම්දරාගයක් විමකෙන්න සකස්න්නේ. සලම් කියන්නේ විඳින උපාදාන වෙන්නේ නැහැ. දැන් දුරුදහ විඳිනවා. පැණිදහ විඳිනවා. ඒකේ විඳිනවා කියන එක දැනෙනවනේ තියෙන්නේ. චේතනා පහළ වෙනවා. මේක දොඩම් කියන චේතනාව තියෙනවා. මේක වටාපිට කියන චේතනාව තියෙනවා. නමුත් මේක උපාදානයක් කරා යන්නේ නැහැ. ඒක අතර අවිද්‍යාව අයිතද ඒ චේතනාව පාලනය කරන්නේ නැහැ මේක. සපයි දුකයි අන්නේ එහෙමයි. උපාදාන සාගත කියන්නේ අවිද්‍යාව සාගත චේතනාව විතර සකස් වෙන්නේ නැහැ. සාතන්නාන්තර සකස් වෙන ස්වභාවයෙන් උපේක්ෂා. සාතන්නාන්තගේ උපේක්ෂාව බුදුරණන් කියනවා. සාතන්නාන්තගේ උපේක්ෂාව සමාධිය තුළ තියෙන උපේක්ෂාව නෙමෙයි. ඔබ අපි තුළ සකස් වෙන උපේක්ෂාව මෝහ මූලික උපේක්ෂාව. ඒ යටපත් මාර්ගයෙන් සාතන්නාන්තගේ උපේක්ෂාව කියන්නේ ඒක මේ ලෝකයේ මේ කිසිම වෙම්මකට ගන්න බැරි එකක් ඒක. එතන හරි පිළිසුදු තරම්. උන්වහන්සේලාට තමයි ඇත්තටම කියනවා නම් මේ ස්වභාවයෙන් හැටියට විඳින්න පුළුවන් හේතුව එතන කිලුටු නැහැ. දැන් අපි දෙයක් විඳින්නේ අපේ කෝණේ. කිලුටු රාමෝක් තුලින් අපි දෘෂ්ටියක් හදාන්නේ ඒක තුලින් අපි කැමති දේ ලෝකේ දිහා බලන්න. ලෝකේ විදිහට අපි දකින්නේ නැහැ. අපි දකින්නේ අපි කැමති විදිහට ලෝකේ දිහා බලන්න. අපි කැමති දේ ලෝක දේශපාල. ඇහැදිලිවදී ලෝක දේශ මොහ අපි තුළ සකස් වෙලා තියෙන තාක්කල් අපි බලන්නේ මේක අපි කරන දෙයක් නෙමෙයි. අපි කරන දෙයක් නෙමෙයි මේක සිදු වෙන ක්‍රියාවලියක් විතර තියෙනවා. ඒක කරන්න කියන එක නෙමෙයි. උපාදාන කරනවා නෙමෙයි උපාදාන වෙනවා. ඇයි උපාදාන වෙන්නේ? අවිද්‍යාව තියෙනවා. ඒක අප්‍රමාදයෙන් අවබෝධය ලබන්න කෙනෙකුට ගන්න විදිහට කරගන්නේ. එතන අවබෝධය ලබන්න කිසි ඥාන දර්ශන ඥානයන් පාලනය කිසි දර්ශන තමයි. ඒක රහතන් වහන්සේ කියන්නේ මේ ඥාන දර්ශන ඥානයන් පාලනය කරනවා. මොන ඥානෙද විදර්ශනා ඥානය අනිත්‍ය අනාත්ම කියනවා. මේ ඥානයන් පහළ කරගත්තා. ඒ අනිත්‍ය ඥානයන් පහළ කරගත්ත විනාඩියේ දර්ශනයන් දකින්න අවබෝධය ලබන්න. එයාට සැකයක් නැහැ. මහත්යා දකින්න ස්වභාවයෙන් විනයන. එයාට සමාධිය තුළදී ආ දර්ශනයන් දකින්නවා. මේ කොහොමද මේ අනිත්‍ය වෙන්නේ? ඒ අන්තයේ දර්ශනයක් දකින්න තමයි එයාට මේ ඥානෙ පහළ වෙන්නේ. ඒ ඥානෙ පහළ වෙනවා කියන දේ පහළ වුණාට පස්සේ ආයෙත් එයාට ඒක පහළ වීමක් නෙවෙයි. එයාට දෙන්නේ ඒක නැවත මෙනෙහිීමක් විතර. මොකද එයාගෙන් අවබෝධය ලබනවා. තේරෙනවද? ඒතකොට එයා මුලින්ම අවබෝධ කරගන්න තියෙන රූපය. තේරෙනවද? ඒතර රූපය අවබෝධ කරගත්තේ ඥානය සමගි. ඥානය රූපය අවබෝධ කරගෙන ඥානයට පාල වෙන දර්ශනය සමගි. තේරෙනවද? රූපය කියන දේ අවබෝධ කරගන්න ක්‍රමයක් තියෙනවා. තේරෙනවද? ඒ රූපේ දැන් මේක මෙහෙම තිබ්බාම මේක කැඩනාම වැටනාම අනිත්‍ය කියන එක නෙමෙයි අනිත්‍යයි කියන්නේ. තේරෙනවද? ඒක රහතන් වහන්සේ කියන අවබෝධ කරගන්නා වූ අනිත්‍ය අපි මේක කැඩනාම වැටනාම නිදනවා කියන අනිත්‍ය නෙමෙයි. එයා මේ එයාට අවබෝධ කරගන්න තියෙන ආ උදේපුතේ මෙන්න මේ කෝප්පේ පැත්තකින් තියලා කිදුරු තලාවල කන්ද කියන දේ ගත්තොත් පුතේ ඒ කිදුරු තලාවල කන්දේ අනිත්‍යවාදයට පස්සන පුතේ ඒ කිදුරු තලාවල කන්දේ වේගයෙන් භ්‍රමණය කරලා භ්‍රමණය වෙලා පුතේ කිදුරු තලාවල කන්දේ සුන්නදක් බවට පත් වෙලා දූවිල්ලක් බවට පත් වෙලා මේ වාටි ගලාගෙන ඒ රූපේ අනිත්‍යභාවය අවබෝධ කරගන්න. ඒ රූපේ අනිත්‍යභාවය අවබෝධ කරගන්නදී ඒ ඥාන දර්ශනයන් යාට පහළ වෙනවා. යා මුළු පිටුරු තලාවල සමගම අර වගේ දූවිලි ගොඩක් බවට පත් කරලා දකින්න. තේරෙනවද? ඒතකොට රූපේ ඒ ආකාරයෙන් දකින්න පුතේ එයාට රූපයේ චන්දරාගයක් සකස් වෙන්නේ. ඒතකොට එයාට කුෂ්ණාවක් ඇති වෙනවා, දැලීමක් ගැටීමක් ඇති වෙනවා කියන එයා හිතන්නවත් එයා ටික නෙලා. රූපේ දකින්න පුතේ එයා ඥාන දර්ශනේ මතක් වෙනවා. තේරෙනවද? මේ රූපේ අනිත්‍යභාවය කියන ඥානය එයාට සතිය කියන එකපාරට මතක් කරලා දීලා ඒක නාස්ති කරේ. එයාට මතක් කරලා දීලා ඉවරයි. තේරෙනවද? එතන ආයිමත් පස්සේ නිත්‍යද දෙවියම නිත්‍යද කියන දේ සකස් වෙන්නේ. එයා මේකේ රහකට බැලුවත් පුතේ එයා මේකේ අනිත්‍යභාවය අතනින් අවබෝධ කරලා කියන්නේ ඥානය පහළ වෙලා ඉවරයි. ආයිමත් එයාට පහළ වෙන විතර රහතන්වාදී කියන එකට පහළ වෙන්න දෙයක් නෑ. තේරෙනවද? ඒක තමයි එතන ආස්තය. දර්ශනය දැක්කා. ඒ දර්ශනයත් එක්ක අවබෝධය ලැබුවා. ඒ අවබෝධය ලැබුවා වූ පුතේ නැවත අවබෝධය ලබන්නේ. නැවතනත් එයා ඒක දකින්නේ නෑ. ඒ දැක්ක තුලින් අවබෝධය ලැබුවා. ඒ අවබෝධය සතිය සාන්තියෙන් තියෙන හැමදාම එයාට මතකෙට ලබලා දෙනවා. ඒක යා මොන තරම් දෙයක් අසකලක් පුතේ කරේ මොකක්වත් නැමැත්තක් සකස් වෙන්නේ.
මොකද ඒ කියන්නේ රූපේ අනිත්‍යභාවය කියන්නේ ඒ සතිය කියන්නේ නැති කරගන්න. ඉතින් ඇලෙනවා පස්සේ කිසිම දෙයක් ගැන අපි කතා කරන කොනේ ගහකන් වහන්සේ හිතනවා කියන කියන්නේ. ඒ අවබෝධයේ සම්මා සම්බුද්ධ බුදුරණන්ට දේශනා කරන ධර්මයෙන් තමයි. එතනදී ක්ෂණයෙන් සතිය කියන්නේ අර ඒක තමයි ඥාන දර්ශනය කියලා කියන්නේ. ඥාන දර්ශනය කියන්නේ ඥානයෙන් ලබපු දෙයක් මොනවාද දර්ශනයෙන් පහළ වෙලා සාහක්මන කෙනාට එයාට අවබෝධයෙන් යනහක් කියන්නේ. ඒක අවබෝධය. මොකද යා දර්ශනයෙන් තුලින් යා මුළු ලෝකෙම ඉක්මවා යනවා දකින්න සමාධිය. මේ මුළු ලෝකෙම යා මේ දැහැටට සියුම් කරලා ගන්න. දෝවිලක් එකේ අනුගොඩක් ඇති. මේසා සාහිත්‍ය ගතදාන්ති ලෝකදාන්ති ප්‍රඥාවෙන් තුනීකලා මේ දාතර ගත්තට පස්සේ එයාට ඥානය පහළ වෙනවා මම ලෝකේ අභිතවා කියන්නේ. ඒකෝට ඒ ඥාන දර්ශනයෙන් කියන්නේ. ඒක අපිට පොතකින් බලලා දකින්න බෑ. ඒක අපි අනිත්‍ය දකින්න ක්‍රමේ නෙමෙයි. ඒක අපි මේක කරනාම විමුක්තිය නම් අනිත්‍ය කියන ක්‍රමේ මම මේක බැලුවොත් අපිට ඒක නෝ රාහතන් වහන්සේ අත බලන්නේ. මේ එදුම් මදිනවා. පරිසරයේ ලක්ෂණ කියනවා. ඒ රාහතන් වහන්සේ පරිසරයේ එක මොහොතකදී පුතේ ජීවිතය ගොඩක් බවට පත් කරලා දකින්න. මේ මුළු පරිසරයේ එක කප්පරේ කියා ඥාන දර්ශනයන් තුලින් අලු ගොඩක් බවට පත් කරලා දකින්න. තමා තේජෝ ධාතු රාහතන් වහන්සේ සමගදම සමාධියේ ශරීරයේ ඉන්න වැඩි කරගෙන සමාධිය හරි නිකන් තමයි. මේකයි දුන්නා. මේ විද්‍යාවේ ඥාන වාස්තුවිද්‍යාව. මේ වාස්තුවිද්‍යාව මේ වේයන්වල විද්‍යාව. මේ විද්‍යාව මේ ලංකාව විද්‍යාව. ලංකාව විද්‍යාව ලෝකයේ මෙයා විද්‍යාව. ලෝකයේ විද්‍යාව විද්‍යාවට ගාපතල විද්‍යාව. ඒ මුළු ගින්නේ මුළු මේ අලුවිලා ගිහිල්ලා අලු ගොඩක් කියන සාසන මාසිකයි. එන කෙසේ නම් සුන්දරත්වයෙන් ලක්ෂණ පිළිගන්නේ. ඒක නියමයි. නමුත් එයා සුන්දරයි කියලා කියන්නේ ලක්ෂණයි කියලා කියන්නේ ඒක යා ඥානදාසුන් පාරලයි. ඒ ඥානදාසුන් වල තමයි ඉපස්සේ කියන්නේ. එතන පහළුණා වූ ඥානදාසුන් කියේ කවදාකවත් එයාට අන්න වැරද්දකට යන්න දෙයක් නෑ. මොකද ඥාන විදර්ශනා ඥානෙ පහළ කරනවා. එයා ඒක දකින්න පහළ කරනවා. සමනස්නේ දර්ශනය කියන්නේ මේ ලෝකේ යථාර්ථයද සත්‍යතාව කියන එකද? දර්ශනය කියන්නේ අනිත්‍ය දුක්ඛනාත්ම ඒ කියන්නේ රූපේ අනිත්‍යභාවය ඒ දර්ශනය වෙනවා. පිටු කළා කියලා පන්ති කියන්නේ ඒ වේගයෙන් රූපේ අනිත්‍යභාවය දකින්න. අපිට ඒක තේරෙන්නේ අපිට පේන්නේ මේ ඝන ඇත්ත නිත්‍යභාවයෙන් කියනවා වූ දෙයක් ඇති. නමුත් ඒක පුතේ විදර්ශනා ඥාණයෙන් අපි දකිද්දී ඒක අරහතාවේ අනිත්‍යභාවයට පත් වෙනවා. සියලු රූපේ විතර දකින්න. එහෙම. ප්‍රමිය ස්වરૂපයක් ගත්තා සතෙක් ගත්තා. ඒ ඉතින් පියා ලෝක ධාතුවල සියුම් කළාට දෝතර ගන්න අවස්ථාවක් වෙනවා ප්‍රඥාව. ඒ ගැලීම් තුළම බුදුරණාහි දේශනා කරනවා. එයා ඊට පස්සේ මුළු විශ්ව ධාතුවම එයාට පුළුවන් නම් මේ ප්‍රඥාවෙන් මේ දෝතර ගන්න. එයා කියන්නේ ලෝකෙම එයා යටත් වෙලා කියන්නේ. ලෝකෙන් ඉක්ුණා කියන්නේ. එහෙනම් ලෝකෙන් එයා ලෝකේ යටත් කළා කියන කණ්ඩාවට පස්සේ එයා ලෝකෙන් ඉතරුණාය කියන එක පස්සේ එයා ලෝකේ යම් කෙනෙකුට එළෙනවද පරිසරයේ දැලෙන්නේ එළෙන්නේ නේද මොකද ආයේ දර්ශනයන් ලැබලා ඉවරයි ඥානෙ ලැබලා ඉවරයි නම් ලෝකෙ ඉතරුණා කියන්නේ ඒක ඥාන දර්ශනය කියන තැනදී විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ ඒ දර්ශනය පහළ කරලා යා අවබෝධය ලැබෙන සමනස්ද සෝතාපන්න කෙනෙකුත් දැන් පෙරවන් කියන අචල ශබ්දාවසා මේ පරිපූර්ණ සීලකවට අනිත් ඥාන දර්ශනයක් තියෙනවා සමනස්ද සෝතාපන්න කෙනාට එහෙම නායකයන් පහළ වෙන්නේ නැහැ. එයාට සමාපලින් අවබෝධ වෙනවා තමයි සතරපයි කරනවා. ඒ පමණයි සීලවලදී තියෙන ස්වභාවය ශ්‍රද්ධාව තුළින් සමාන අවබෝධය ලැබෙනවා. තමන් සතරපයි මෙතුමාගේ විශ්වාසය තමයි තියෙන්නේ. තමන්ට ආයෙම තේරෙන සංඥාව පහළ වෙන්නේ නැහැ. ඒ විශ්වාසය තමයි අනිවාර්යෙන් ලැබෙනවා. ඔය අනිත්‍ය දර්ශනය. ඒ අනිත්‍ය දකින්න ඒක ඥාන දර්ශනයක් තමයි. ඒ කියන්නේ දර්ශනය හොද ඥාන දර්ශනයම තමයි අනිත්‍ය දර්ශනය. අනිත්‍ය දකින්න අනිත්‍ය දැකලා රහතන් වහන්සේ දකින්න අනිත්‍ය නෙමෙයි සංඥා. නෑ. මේක අනිත්‍යයි කියන සංඥාව තමයි තියෙනවා. තේරෙනවද? ඒක පංචපාදාන සංඥානික පාඩනේ දුවකින් දෙන්නේ නැහැ. සෝවාන් වෙන්නේ ඒක තුන්වෙනි ගාමී පංචපාදානස්කන්ධ අනිත්‍ය පාඩේ අවබෝධය නෙමෙයි දකින්නවා. තේරෙනවද? ඒක අනිත්‍යයි කියලා දකින්න තමයි ඒක අසු කරන්නේ. අවබෝධය දැකීමයි කියන්නේ අදහස් දෙකක්. පුදුම ආසයි පුළුවන් වගේ වෙනස් දෙකක්. තේරෙනවද?
දැකීම කියන දේ දැනීම කියන දැකීම කියන දර්ශනය දර්ශනයේ ඕකේ නේ මේ පොටේ වාගේ දකින්නවා තීරණ නෙමෙයි තේරෙනවා දැනීමක් වගේ දන්නවා දැන් මේක වෙනවා කියන්නේ දන්නවා මේක අයිතිනේ මේ මාසේ කටියේ කතාවෙන් බැරියක් කියලා දන්නවා මේක ජරා ව්‍යාධි මරණෝගේ අපෙන්දියක් කියලා දන්නවා ඒක දකින්න නෑ තේරෙනවා බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා වතුර විලක විලලා ඉන්න කෙනෙක්. මොන දැන් ගොඩ එනවා. ගොඩ එනවා කියන්නේ මේ මට්ටමට අත් මට්ටමට උඩ එනවා. වතුරේ උඩ එනවා. ඉතින් දකින්නවා කියනවා මේ අනිත් සියලු දෙනා ගිලිලා ඉන්නවා. මමත් මෙච්චර ගිලිලා හිටියේ. හරිද? ඊට පස්සේ හිතනවා මේ මම ගිලෙන්නේ තේරුමක් නැහැ. ගිලෙන්න ඕනේ නැහැ කියලා වටපිට බලන්න. එයා වටපිට බලද්දී එයාට පේනවා කියනවා. එයාට දුකක් තියෙනවා. අන්න දුකක දකින්නවා. එහෙනම් ගිලෙන්න ඕනේ නැහැ මට තවදුරටත් මම උත්සාහ කරොත් මට දුකකට ගොඩ වෙන්න පුළුවන් කියලා දකින්නවා. අන්න එතන බුදුරජාණන් වහන්සේ උපමා කරන කාරණාව නේ. සෝවාන් වෙච්ච කෙනා. සෝවාන් වෙච්ච කෙනා තමයි තේරුම් ගන්න මේ කාරණේ දුකයි. එහෙනම් තවදුරටත් ගිලෙන්න නැහැ මේ නිදහස් වීමක් තියෙනවා කියලා දකින්නේ. ඒ කියන්නේ සාසනයේ ඇත්තටම අයිතිය ලැබෙන්නේ සෝවාන් වෙච්ච තැනකට කියනවා. එතකොට යන්නේ ආව දුකකට ගියේ නැහැ. හොඳද? දැක්ක විතරයි දුකකට. හරිද? ඉතිලා ඉන්නවා කියලා තේරුම් ගත්තා. දුකද දැක්කා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ නිසා යා දැන් තවදුරටත් නැවතාවම නොගිලී ඉන්න උත්සාහ කරමින් එයාට දුකකට දක්වා පීනන්න උත්සාහ කරනවා. අනිත් සපදාගන්න. එහෙනම් ඊට පස්සේ දුකකට ලං වෙන කෙනා අනාගාමී. හරිද? දුකට ගොඩ වෙන කෙනා ගොඩ වෙන කෙනා රහතන්. එතකොට දුකට දැකීමයි පිහිනීමයි දුකට ගොඩ වීමයි කියන තුනක්. දැන් ඔය දෙන්න අවශ්‍යයි. මේ සාමාන්‍ය කියන්නේ දුකට දැකීම කියන්නේ දුකට ගොඩ වීම නෙමෙයි. ඒක සෝවාන් දැක්ක. නමුත් ඒ දැකපු නිසා තමයි දැන් යාට කල යුතු දේ කියන්නේ මේක සත්‍ය ඥාන කෘත්‍ය ඥාන. ලෝකයේ දුකයි කියලා දැක්කා. එහෙනම් කෘත්‍ය ඥාන කල යුතු දෙයක් තියෙනවා කියලා දැන් එයා දන්නවා. ඒක සත්‍යයි. කෘත්‍ය ඥාන අර රහතන් වහන්සේ ලැබෙනවා මේක බලන්න. කළා කියලා. මේක සම්පූර්ණ කළා. එහෙනම් දැන් නේ. ඒක නෙවෙයි ආන්දරේ. ඉරු තුනක් තේන්නේ. උතුවිය තුනක් නැතිනම් අපි මුලින් ගහනවා. ඒ තුනෙන් අපි ඔක්කොම පීඩා විඳිනවා. ඒ තුනෙන් ගැලවෙන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ දුම නිසා අපි මෙරි ඉපදිනවා. මෙරි ඉපදිනවා. මේම මුළු තුනෙන්ම උතුවිය පිළිලා අවුරුදු 100ක් 1000ක් තිබ්බට පස්සේ පුතේ මහත දිහා බලද්දී යමෙක් ඉතුරු වෙලා නැහැ මිනිස්සු. බුද්ධ විශ්ේ කියන්නේ ආත්‍රිය බලද්දී හත්වෙනිට පායේ තියෙනවා පේනවා. දැන් ඊටවල් හතයි. හත්වෙනි ඉරේදී අර දුංගදා තිබුණ මේ පෘථිවිය දුමින් වැහිලා තිබ්බා වූ මහා මේරුව පුතේ ගිනි ගන්න පටන් ගන්නවා. හතර පැත්තෙම මහා මේරුව කෑලි කැඩලා ගිනි අරගෙන පෘථිවියට වැදිලා මුළු පෘථිවිය සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වෙනවා. අලු විතරයි ඉතුරු වෙන්නේ අලු කෑල්ලක් ඉතුරු වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ අලුත් මේ මතරටත් තාම මේක කුතු වෙලා යනවා. හරියට එහෙම දෙයක් පුච්චපු අලුවක්. හත්වෙනි ඉරෙන් ඕක වෙන්නේ. දෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා පුතේ මේ ලෝකයේ මේසා අනිත්‍ය නම් මේසා දුකක් අපිට විඳින්න තියනවා නම් මෙවැනි දුක් වලට අපි අතීතයේ අප්‍රමාණ අපි ඒ විඳලා තියෙන මෙවැනි ඉරවල් වලට අතීතයේ අපි අප්‍රමාණ පිච්චිලා තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ. අපි මේ භවගමන ජීවිත අතරට සීමා නොකර ගත්තොත් පුතේ අපිට අනාගතයේදී ඒ ඉරවල් හදලා ශික්ෂණ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒතකොට එහෙම කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ටික නැති නේද? අපි මේ මගේ කරගෙන තියනා වූ දේවල් අනිත්‍යභාවය දැනගන්න. මේ මහා මේරුවත් මේ අනිත්‍ය වෙනවා නම් පංච මහා ගංගා පිළිද යනවා නම් දිව්‍ය ලෝකේ දිව්‍ය දිලු පිළිද යනවා නම් මහා සාගරයේ පිළිද යනවා නම් මේ මහා මේරුව ගිනි අරගෙන දුමෙන් මේ පෘථුවිය පිරෙනවා නම් මේක දැරිලා මුළු පෘථුවියම නිම්මෙන් දාලා යනවා නම් ධර්මෝ අව කුමක් කෙරෙහි අපි චන්දරාගය ඇති කරගන්න ශික්ෂණාවක් සකස් කරගන්න විදිහට දේශනා කරනවා. ඒක කෙනෙකුට හිතන්න පුළුවන් මේ පෘථුවියේ තියෙන එක ඉරයි කොම් පිටවල හතක් පායන් විදිහට. මේ හිතන්න පුළුවන්. ඒක පුතේ හේතුඵල ගන්න. පළවෙනි ඉරක නැත්නම් පායලා තියෙද්දි පුතේ වහින්න නැතුව අවුරුදු 100ක් 1000ක් වෙනකොට
ඒ පෘථිවියේ තියෙනා වූ රස්නේ විසින්ම දෙවෙනි නිර්මාණය කරනවා. පෘථිවියේ තියෙනා වූ රස්නේ විසින්ම දෙවෙනි නිර්මාණය කරනවා. එතකොට ඒ ඉඳ අර විදියට කායල දෙවෙනි නිර්මාණය වෙලා එතනත් අවුරුදු 100ක් 1000ක් තියෙනකොට පුතේ ඒ තියෙනා වූ රස්නේ තුනේ තුන්වෙනි සකස් වෙනවා. හේතුඵල ධර්මයන් අනුව සකස් වෙනවා. ඔය විදියට සකස් වෙලා අස්වෙනි පායනෙ තවත් මහා මේරුට දරන්න බෑ. ඉදිරියට දරන්න බෑ. ඒ අවසාන ගින්නේදී සකස් වෙනවා. ඉන්දියා විරවල් පායන මොනවාක් නේ. ඒ එතනින් විනාශ වෙනා වූ ලෝකයෙන් පස්සේ තමයි පුතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ඒක අවුරුදු 80 පාවිච්චි කරන මිනිස්සු පහළ වෙනවා. ඒ ආදර්ශලා ගන්නෝගේ විද්‍යාව ධර්මය ආලෝක සංඥාවෙන් ඇවිල්ලා මහා පොළවේ තියෙනා වූ අර විගුණ යෝධය අර පිච්චිච්ච දේ ඒක රතේ උලගාන ඒ කාම සංසුෂ්ණාව ඇති වෙලා ශරීරයේ ඝන බවට පත් වෙලා ඊට පස්සේ තමයි යෝගයක් කරන්න ගොඩනැගෙන්නේ. එහෙමනම් අපි එතෙන්ට යනකම් පුතේ අපි ජීවිතේ ධර්මයේ දැක්කේ නැත්නම් අපි මේ හැම ගින්නකටම හැම අවුවකටම හැම ඉලකටම අපි පිච්චෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ දේම ඇති ඔබට මේ ලෝකයේ අනිත්‍යභාවයේ මේ ජීවිතයේ අනිත්‍යභාවයේ කියන දේ අවබෝධ කරගන්න කියලා.